ආයිබෝවන් සඳේ සමය නැරඹීම පිණිස කාලය වෙන් කරගත්ත ඔබ සැමට ස්තුතියි. මමත් හරි මට උවමනාවක් තිබුණා වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි දිනය වෙනුවෙන් යමක් කරන්න. ඒක නිසා මම පළමුවෙන්ම තෝරගත්තේ මේ සන්තෝෂයෙන් ඉන්න වැඩිහිටි අම්මා කෙනෙක්. නිරෝගීව සිටින අම්මා කෙනෙක්. ඒ තමයි මගේ අම්මා. මගේ විතරක් නෙමෙයි හොඳ කලාකරුවෙකුගේ මමක් මෙයා. එයා හරි නිරෝගී. එයා කොච්චර එයාට කරදර නැත්තේ නෑ. ඒත් එයා ඒව හිතන්නේ නෑ. එයා ඔය වැඩිහිටියන් යන ඔය සීනි, කොලෙස්ටරෝල්, ඒ වගේ ප්‍රෙෂර් වලට එයා ඇත්තටම ප්‍රතිකාර ගන්නෙ නැහැ. එයා ඉතාමත් නිරෝගීව ඉන්නවා. එයා ගීත ගයන්න, නටන්න හරි කැමතියි. එයාගේ නම මේරි නෝනා. අපේ අම්මට අවුරුදු 98යි. ඉතින් එයා ගයන ගීතය කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන මේ ගීතය ගායනා කරමින් නටන හැටි ඔයාලට ඉදිරියේදී දැක ගන්න පුළුවන්. ඊළඟට මම තෝරගත්තේ මේ මිනිබිරි මුණුබුරයි මේ ලේලි වෙනස්කම් කරන අම්මා කෙනෙක්. හැඬු කඳුලින් ඒ අම්මා ගෙදර ඉන්නවා. බැරිම තැන ගෙදරින් පිට වෙලා ගිහිල්ලා නෑදෑ ගෙදරක දවසක් දෙකක් ඉඳලා නැවතත් මේ අම්මා ආයිමත් ගෙදරට එනවා. ගෙදර ඉන්න ආස නිසා නැවතත් රණ්ඩු වෙනවා, නැවතත් යනවා. ඔන්න ඔය වගේ වීඩියෝ එකක් තමයි දෙවනුම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ වැඩිහිටි නිවාසයක ඉන්න වැඩිහිටියන් සමීප වෙන්න ගියා. ඒ තමයි මිල්ලෑව දීගායු වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් මුණ ගැහින්න. හැබැයි යාලා නම් කියන්නේ යාලා බණ කතා අහලා හරි හිමි වෙන්න ඇති. යාලා කියනවා අපිට කිසිම නිවනට බාධාවක් නැහැ. අපිට හොඳයි දැන් මෙහෙම ඉන්න එක. අපිට කිසිම බැඳීමක් නැහැ. කාත් කවුරුත් නැති නිසා අපිට හොඳයි කියන අදහස තමයි යාලා දෙන්නේ. නමුත් ඒක ඒ යටිහිත නෙවෙයි. ඒ උඩුහිත කතා කරන දේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. තව අම්මලා දෙන්නේ තුනෙක් ඉන්නවා ටිකක් හිතේ දුකින් කනගාටුවෙන් ඉන්න අම්මලා. ඒක අම්ම කෙනෙක්. එයාලා වැඩිහිටි නිවාසයට ආහාර ආධාර අරගෙන එන පොඩි දරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා ඒ දරුවෝ මේ බදා ගන්නවා අනේ මගේ මිනිබිරි මගේ මුණුබුරා කියලා රැවටිලා. ඒ රැවටීම බලන්න කොයිතරම් ඔයාලා අම්මලා නම් ඔයාලා දරුවෝ නම් ඒ දැකීම ඒ රැවටීම කොයිතරම් සංවේදීද. එහෙනම් ඒක දකින්නව නම් මේක තේරුම් ගන්නව නම් එයාලා තේරුම් නොගන්න අය එයාලා දරුවෝ නෙවෙයි. එයාලා මං හිතන්නේ මරුවෝ කියලා මට කියන්න පුළුවන්. ස්තුතියි. ආච්චියා මේ මොකද්ද ඔයාලා කියවන්නේ? හරියක්. ඔයාගේ වයස කීයද? 98යි. ඉතින් ඔයාට ඇස් පේනවද? ඇස් දෙක පේනවා හොඳට. ඉස්සරහදී වසරිත කෑවේ නෑ. කොළ ජාති කෑවේ. ඒකෙන් අපේ ඇස් දෙක හොඳට පේනවා. මට ඔක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් මේක කියන්නකෝ බලන්න. කියන්න ඔව්. ඔන්න නමාගෙන හැරෙමිටි ගාගෙන ඉවි ගමනින් යන්නේ උදේම නාගෙන ඉප්පි ඇඳගෙන ආච්චි එන්නේ. සරයිනේ. අපි එහෙනම් නටමුද? නටමු. එහෙනම් අපි ඉස්සරහට යමුද? යමු. ඇඳගෙන ආච්චිනේ
සමීපනේ සමීපනේ පාප දැන් ඉඳලා වැඩක් නැහැ. අම්මේ අර ආච්චි කොහෙද යනවා උන්න ගියාවද මල කරදරේ අපි මුරකාරයෝ නෙවෙයි අපි වැඩකාරයෝ නෙවෙයි මේ ඉන්නේ අපේ පරපුරයි මේ ඉන්නේ අපේ පරපුරයි ලා 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 අපේ අම්මා හරිම හොඳයි අපේ තාත්තා කරුණාවයි බන කතාද රස කතාද ආදරයෙන් අපිට කියයි ලා 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 අපිට කියයි ලා 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 අපිට කියයි ලා ලා කෑම බීම